හලෝ හැමෝටම දැන් තියෙන්නේ මේ කන්තලේ සීනි පැක්ට් එකේ ඔයගොල්ලෝ දැකපු නැති පැත්තක් බලන්න පොඩි වටයක් දාන්න ඉන්නවා. බලු වෙනවද කොහොමද වීඩියෝ එක වෙන්නේ කියලා? දැන් ඉතින් කටවිස්තාන නවතින්න ඔතත් කොටස් එක වෙන්නේ. ඒ ඉස්සෙල්ලා මේකේ ස්ටෝර් එක දෙන්න. ඔන්න දැන් අපි ඊළඟට කතා කරන්න යන කියන්නේ පඩිනාටි ගෙවපු ලෝන් දෙන්නේ අපිට ඒ විස්තරයක් කතා කරනවා වීඩියෝ බලමු. ඔව්. එන්නේ ඇත්තටම අපේ ජීවිතයේ ගයිස් අපි දැන් ඇවිත් ඉන්නේ මේ වෙනදී හරි තියෙනවා මේ සීනි පැක්ට් එක. සීනි පැක්ට් එක වෙන්න තියෙනවා. ඔගේ මෙතන තියෙනවා ඉස්සර තිබ්බ මේ සංවර්ධන මෙදාරි කලින්ගියා තැපල් කන්තෝරුව ඒක දැන් තැපල් කන්තෝරුව කලින් මේ තින්නේ මේ වගේ තැනකට මේක තමයි මේ තියෙන්නේ ඉස්සෙල්ලා මේ ලංකා බැංකුවේ වැඩ කරපු මැනේජර් මහත්තයාට තිබුණ නිල නිවස. එතකොට එයාගේ පාර ගන්නවා මේ ගැටක් බාත්තුම් මරන ඔක්කොම කාමර ටික ගෙවුන දේවල් තිබුණා. අද මේවා වාදින් වෙලා මේවා කඩාගෙන ඉඳලා ඉතින් අද ඇත්තටම මේක එයාලා බාර දීලා මේක පස්සේ පසුකාලිනව ගත්තා මේක මේ ග්‍රාම සේවන මාස්මියාගේ මාස්මියාගේ අවස්ථාවකට ග්‍රාම සේවන මේක සම්පූර්ණයෙන් ඉත කියන්නේ ඇටැක් බාත්රූම් ඒ සියල්ල දැන් අද නම් ඉතින් ගවුල් තමයි වැඩිපුරම ඉන්නේ. ගවුල් තමයි ඉන්නේ. අද ඉතින් අපේ දැන් මේ ගවුල් බහලා කායේදී අවුරුදු 30ක් ළඟයි ඒ 30 වෙනවා. ඒකත් ඇත්තටම හරි කනගාටුයි මොකද අපේ දෙවි පරම්පරාවේ ඇත මේක රැකගන්න ඒවා දෙකක් කරනවා. මේ මෙහෙ රාත්‍රී වැඩමුළුවක් තුන 10:06 ඒ 10:06ට වැඩට එනකත් ඒක ඉන්න පුළුවන්. ඒක නිතරම නයිට් පාක් බස් එකක් ෆැක්ටරි තියෙනවා. නිතරම නයිට් පාක් බස් එකක් තිබුණා. ෆැක්ටරි එක නෑ. ඒක කොළඹට යන්න එහෙම ෆැක්ටරි එකකින් කට්ටියන්න මෙහෙන් වැඩ අවුරුදු කාලෙක වෙනම බස් එකවල ෆැක්ටරිම පටන් ගත්තා කොළඹට. කොළඹට වෙනම ෆැක්ටරියෙන් දැම්ම බස් යනවා. ඒ කියන්නේ ඒකට ඒ කාලේ අපේ අම්මතර ගෝවි බලක් තිබුණා. ඒක නිස්පාදනය විතර ටික. ඒ ලොලු ටික. මේකේ මෙතන ගන්න පාස් ගන්න ඒගොල්ලන්ගේ ටයිම් එකට යනවා මෙතන. මෙතනින් ටයිම් එකට යනවා නේද? ඔව් දැනුත් ඒක ඒ විදිහටම පවතිනවා. දැන් ඉතින් අපිට දවසකටම බස් එක 3-4 පාරක් තමයි එන්නේ. දැන් නම් ඉතින් දැන් ඕන තරම් බස් තියෙනවා. දැන් නම් ඉතින් කන්තලෙට විතරක් යන්නේ නේ. කන්තලෙට විතරයි. ඒ කාලේ මෙහෙන් නම් කොළඹ. හැබැයි ඒ කාලේ මේ දැන් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බැලුවට පේන්නේ ඔයාලට මේක කැලයක් විදිහට තමයි හැමතැනම පේන්නේ. හැබැයි ඒ කාලේ කොහොම තියෙන්නේ නැද්ද මම මේ වගේ මේක අපේ ඒ කාලේ තමයි පේන්නේ නැහැ. මාකට් එක. අර පේන බිල්ඩින් එක. මාකට් එකේ ගන්න වේදද? ඒ පැත්තට යන්න. ඒකෙදි මාව දැන් මේක ඇතුලේ සේවකයන් නතර කරනවා. ඒ සේවකයන්ගේ තිබ්බද යාකට ඒ නිවාස දෙන මොන හරි කැටගරි මොන හරි සිස්ටම් එකක් නෑ නිවාස දුන්නේ අපේ මේ ආයතනයේ නිවාස නිසා සුළු මුදලක් ගන්නවා මේ ආයතනයේ. ඒ ගන්නේ ආයතනයේ මගින් තමයි ඒවා නඩත්තු කරන්නේ. ඒ නිසා ඒ කරා. කුණු ටික ගාලා දෙනවා, টয়ලට් හදලා දෙනවා සියලුම දේ. කරනවා. එතකොට අපිට ඇත්තටම අපි ඉස්සර අපි හිටියා පුරුෂයෝ කියලා ඒගොල්ලන් තමයි කරන්නේ. මේ
මේ ගබඩා කරනවා. आमी के लोग करें මාකේ මැරෙයි. අපි දැන් මේ අපේ ප්‍රොජෙක්ට් එක දලාගෙන අපි ඊළඟට යනවා මේ අපේ උත්තරීකන ආයතනෙට තියෙන එතෙන් අපි කරනවා. මේ සම්පූර්ණ මේ ඔක්කොම කොහොමද දෙනවා? මේ කොහොමද? මේ කියන්නේ පැමිණි කොහොමද? බවුල් දෙකට ඒක දෙපැත්තේ පිටියක් ගහගෙන ඉන්නේ. මේ තුන තමයි. ආගින් ඒක කියන්නේ අටවෙනි තේන්නේ. අටවෙනි තේන්නේ දෙන. ඔව්. පාට අපි කියනවා කොහොමද මේ කාලේ කොහොමද දැන් අතරම ගිහිල්ලාද ඒ තනතුරු වලින් ආයතන වලදී ඉස්කෝලේ තියෙන බණ්ඩාර විද්‍යාලය කියන්නේ හුඟක් මේ විද්‍යුතුන් අද දක්ෂ දීපේ දැනක් තමයි. මේක ආයතනයේ ඉන්නකම් මේවා ඉන්න පුළුවන්. ඊට පස්සේ ආයතනයෙන් අපි විස්ථාපනය කරන මේ දේවල් බාර දෙනවා. ඊට පස්සේ අපි තීරණ දේ මතලි කියනවා. ටැග් කියනවා. මේ මතලේ නැත්නම් බෞද්ධ अकाउंटेंट मार्किंग अकाउंटेंट के किधर दिए थे तो मार्किंग ये लाने देने में बैठी है उसको खुद कर हम जैसे और लीटर में पानी में बैरेलेगा ये लीटर में करन තමයි ඉන්නේ මේ ප්ලෑන් එකෙන් තියෙන දෙන්නේ ඔව් හරි ඇතුළටම ගිහින් ඇතුළට ගිහලා ඔව් මම කතා මේ අපි යන්නේ පරණ අපේ සංචාරක නිවාසය. සර්කිට් බංගලෝර යන්නේ. දැන් නම් මේවා තනිකර අලින්ගේ රජදහනක් වඩපත් කරලා ඉවරයි නේ. ඔව්. සම්පූර්ණ කැලේ වගේ. දැන් මේ අපි ආවට එන්නේ කවුරු? මම ආවට. බයනේ. මේ කොටස් තමයි නේ. සර්කිට් බංගලෝරේ සුද්ධා ඉන්න කාලේ දැන් අපි 60 යනවා. හා පරණ. අපි ඇතුළේ යන කොට කතා කරමු. දැන් මේ ඔක්කොම ගන්න දිරා වැටලා
නේද මාමා? මේක උන් වතුර ඒ පැරණි මේකක් ඔක්කොම ගලවගෙන ගිහින් නේද මාමා? ඔව් ඉස්කෝලේ නෙමෙයි මාමා අර දියේද?